අයිබෝන් හැමෝටම අද මට හිතුණා පොඩක් ඔයාලට පැහැදිලි කරන්න මොකක්ද මේ ඩිජිටයිසේෂන් කියලා කියන්නේ කියලා. ඇත්තරම මේ අපි ඩිජිටයිසේෂන් කියන වර්ඩ් එක නැතුව ඒ වචනේ නැතුව අපි පාවිච්චි කරමුකෝ කොහොමද අපිට ඇනලොග් සිග්නල් එකක් අපි කන්වර්ට් කරගන්නේ ඩිජිටල් සිග්නල් එකකට කියලා. මෙතනදී ඇත්තරම මූලික වශයෙන් අපට ඕන වෙනවා අපේ කැසට් පීස් එක තියෙන එහෙම නැත්නම් වයිනයිල් රෙකෝඩ් එක තියෙන සින්දුවක් අපිට කම්පියුටර් එකට ගන්න ඕන වෙනවා. අන්න එතනදී අපි මොකද්ද කරන ප්‍රොසෙස් එක. ඒක තමයි මම අද මේ පැහැදිලි කරන්නේ. එතනදී මම කන්සෙප්ට්ස් ටිකක් කියලා දෙන්නම් මොනවාද කියලා. ඊට අමතරව අපි එක ප්‍රායෝගික එකක් කරලා බලමු. එක සින්දුවක් අපි කම්පියුටරේට අරගෙන ඒකෙන් මම මගේ ඇම්ප්ලිෆයර් එකට දීලා මම ප්ලේ කරලා බලනවා. එතකොට මූලික වශයෙන් මට ඕන වෙන උපාංග තුනක් එනවා මගේ කැසට් ඩෙක් එක. A to D ඒ කියන්නේ ඇනලොග් ටු ඩිජිටල් කන්වර්ට් එක, ඊට අමතරව මගේ ලැප්ටොප් එක හා එක සොෆ්ට්වෙයාර් එකක්. මම පාවිච්චි කරන්නේ මේ Audacity කියන සොෆ්ට්වෙයාර් එක. මම හිතනවා මේ මූලික හැඳීම ඔයාලට අදහසක් එන්නේ නැත්නම් මම මොකද්ද කරන්න කියලා. එතකොට මගේ කැසට් පීස් එකක් තියෙනවා, මම ඒක මේකේ රීඩ් කරවනවා. මෙයාගේ RCA out එක මම මෙයාට කනෙක්ට් කරලා තිනවා. මේ තමයි left and right RCA out දෙක. මෙයා මගේ ලැප්ටොප් එකට කනෙක්ට් කරලා තිනවා USB කේබල් එකක් හරහා. එතකොට මගේ කිසිම ඇම්ප්ලිෆයර් එකක් කිසි දෙයක් කනෙක්ට් වෙලා නැහැ. එතකොට මට සින්දුවක් මේ වෙලාවේ ඇහෙන්නේ නැහැ මම ප්ලේ කරාට. හැබැයි මට පේනවා රෙකෝඩ් වෙනවා. අපි ඇත්තට මේක කරලා බලමු. ඊට කලින් මට පොඩි කන්සෙප්ට් එකක් ඔයාලට කියලා දෙන්න ඕන. මොනවාද මේ සයින් වේව්, කොහොමද ඒවා රෙකෝඩ් වෙන්නේ, කොයි විදිහද අපිට බලන්න පුළුවන් කියන එකත් මම චුට්ටක් පැහැදිලි කරලා දෙන්නම්. මේ ඩෙක් එකේ එක ෆැසිලිටි එකක් තියෙනවා. අපිට මේ 400 kHz සිග්නල් එකක් හදන්න පුළුවන්. මම මේ 400 kHz සිග්නල් එක හදපු ගමන්ම මගේ ඩෙක් එක හරි විදියට කැලිබ්‍රේට් කරලා තියෙනවා නම් ඇත්තටම වෙන්නේ එයා 0 dB සිග්නල් එකක් හදලා එළියට දානවා. ඒ එළියට දාන සිග්නල් එක මම මෙයාට අරගෙන මම කන්ට්‍රෝල් කරලා තියෙනවා. දැන් කාට හරි ප්‍රශ්නයක් එන්න පුළුවන්, හරි මේ වගේ යුනිට් එකක් නැතුව අපිට කෙලින්ම අපේ කම්පියුටර් එක යූස් කරන්න පුළුවන්ද කියලා. ඔව් පුළුවන්. ප්‍රශ්නේ තියෙන්නේ ඒක ටිකක් කන්ට්‍රෝල් කරන්න අමාරුයි. ඔයගේ සවුන්ඩ් කාඩ් එක හරියට හොඳ සවුන්ඩ් කාඩ් එකක් තියෙනවා නම් left and right ඉන්පුට් කරන්න පුළුවන් නම් ගැටලුවක් නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ ඔයාගේ සවුන්ඩ් කාඩ් එක හරි විදියට ඔයාට left and right ඉන්පුට් කරන්න බැරි නම්, බැලන්ස් කරන්න බැරි නම් අන්න එතනදී ඔයාගේ ඔය කන්වර්ෂන් එකේ සමහර අඩුපාඩු ඇති වෙනවා. සොෆ්ට්වෙයාර් එකෙන් ගොඩාක් දේවල් හදන්න පුළුවන්. මම ඇත්තටම සොෆ්ට්වෙයාර් එක ගැන කතා කරන්න යන්නේ නැහැ. මේක මේ Audacity කියන්නේ ෆ්‍රී සොෆ්ට්වෙයාර් එකක්. මේකෙත් ඕන තරම් ෆැසිලිටිස් තියෙනවා. තව paid softwares උත් තියෙනවා. ගොඩක් ෆැසිලිටිස් තියෙනවා. ඒ ගැන මම කතා කරන්නේ නැහැ. අපිට මේ ඉන්පුට් එකේදීම අපිට මේ වගේ A to D, D to A මේක නම් ඇත්තටම analog to digital, digital to analog දෙකටම use කරන්න පුළුවන් කන්වර්ට් එකක්. මේකට අපි කියන්නේ Scarlett 2i2 කියලා. දැන් මට මතක විතර 3i2 එකක් වගේත් ඇවිත් තියෙනවා. නැත්තම් ඔව් මට හරියට මතක නෑ. මම පාවිච්චි කරන්නේ Scarlett 2i2 කියන එක. මේකෙදි මට මේ මෙතනින් මේ ඩෙක් එකෙන් දෙන සිග්නල් එක මට අඩු වැඩි කරන්න පුළුවන්. මෙහෙම මේ වැඩි කරපුවාම ඔයාලට පේනවා දැන් මේක ඕවර් ගිහින් තියෙන කියලා මට මේ ඉන්ඩිකේටර් එකකින් පෙන්නනවා. මං හරියටම නිකන් අර මැද වගේ තියාගත්තොත් එයා ලෙවල් එක ඉක්වල් කරගන්නවා. තව ඕන තරම් අඩු කරොත් අඩු ලෙවල් එකකුත් ගන්න පුළුවන්. ඒකයි මං කියන්නේ මේ වගේ යුනිට් එකක් ගත්තාම අපිට හරි ලේසි ඩිජිටල් පැත්තට එනකොට කන්ට්‍රෝලින් පාර්ට් එක. රයිට්. ඔක තමයි මූලික විස්තරය. මං දෙවෙනි විස්තරයට එන්නම් ඊළඟ කොටසින්. හරි. දැන් දෙවෙනි කොටසේ මම කරලා තියෙන්නේ මෙයාගේ අර මං කිව්වා වගේ 400 Hz සිග්නල් එකක් හදලා මෙයාට දීලා තියෙනවා. මම දැන් රෙකෝඩ් කරලා පෙන්නන්නම් කොහොමද මේ සිග්නල් එක රෙකෝඩ් වෙන්නේ කියලා. දැන් මෙයා බැලන්ස් ලෙවල් එකේ තියෙන්නේ. මම පළවෙනි පොඩි වෙලාවක් මම රෙකෝඩ් කරනවා. මේ තමයි ඒ රෙකෝඩින් එක යන විදිය. right? එතකොට අපිට මේක නවත්තලා අපිට මේක zoom කරලා බලන්න පුළුවන්. මම ඔයාලට ඒක zoom මම මෙතනදී ඇත්තටම පෙන්නන්නම් මේ කොහොමද සිග්නල් එකක් රෙකෝඩ් වෙන්නේ කියලා.
මේක වීඩියෝ එකේ අපහැදිලි මං හිතන විදියට. නමුත් මම ඉමේජ් එකක් වෙනවම වීඩියෝ එක පෝස්ට් ප්‍රොසෙසින් කරන වෙලාවෙදි මම පෙන්නන්නම්. දැන් ඔයාලට පේනවා මේ channel දෙකම balance. දැන් මං කරන්නේ මෙයාට මං අඩු කරලා පොඩ්ඩක් එක channel එකක් මං අඩු කරනවා, එක channel එකක් මම වැඩි කරනවා පොඩ්ඩක් red color එක වෙනකම්ම, distort වෙනකම්ම. දැන් මං ඉස්සරහටත් මං තව චුට්ටක් රෙකෝඩ් කරනවා මෙතන ඉඳලා. ඊට පස්සේ ඔයාලට පේනවා එක channel එකක් ගොඩාක් අඩුයි, එක channel එකක් distort වෙන්න පටන් අරගෙන. ඒ කියන්නේ ඕනටත් වැඩිය දුවලා. මොකද එක channel එකක් ඕනටත් වැඩිය open වෙලා එක channel එකක් අඩුයි. right? ඕක ඇත්තටම අපිට මං ඔයාලට පෙන්නන්නම් කොහොමද ඕක ඩිජිටයිස් වෙනකොට අර සාම්ප්ලින් කියන එක බෙදෙන්නේ කියන එකත් මම පෙන්නන්න. මේ තමයි ඇත්තටම ඔය සාම්ප්ලින් කියන වින්ඩෝ එක මං ආපහු අර කිව්වා වගේම වීඩියෝ එකේ පෙන්නන්න. මේක අපිට zoom කරලා බලපුවාම ඇත්තටම අපිට මේ සාම්ප්ලින් එක පේනවා. මේ තමයි ඒ සයින් වේව් එකේ සාම්ප්ලින් එක. කොච්චරක් අපි ඩිජිටයිස් වෙලාද කියන එක. මේ අර සයින් වේව් එක විදියටම එයා කෑලි වලට කඩලා තියෙන්නේ. ඇත්තටම මේකේ තව හොඳම කෑල්ල තමයි අර මං කීව ඩිස්ට්‍රෝට් කියන සිග්නල් එක ගාවට ආපුවාම මෙන්න මෙතෙන්ට ආපුවාම අර එක පැත්තක් අඩුයි, ගොඩාක් අඩුයි. එතකොට සිග්නල් එක අඩුයි. හැබැයි අර ඩිස්ට්‍රෝට් වුණාට පස්සේ මේ එක බවුන්ඩරි එකක් ගිහිල්ලා උපරිමෙන්ම ගිහිල්ලා තියෙනවා. එතකොට ඇත්තටම සින්දුව හරි විදියටම ක්වොලිටි වෙන්නේ නැහැ අපිට. ඔන්න ඕක තමයි මං කිව්වේ කන්සෙප්ට් එක කියලා. ඕක අවබෝධ කරගන්න. එතකොට අපිට හරි විදියට හරි ප්‍රශස්ත ලෙවල් එක left and right තියෙනවා නම් අපේ සින්දුව perfectly අපිට රෙකෝඩ් කරගන්න පුළුවන්. කන්වර්ට් කරගන්න පුළුවන්. ඕක තමයි කන්සෙප්ට් එක. මං හිතනවා පැහැදිලි කියලා. මං රූප ටික පෙන්නන්නම් විස්තර කරලා. වීඩියෝ එක යන අතරතුර මම මේ ෆොටෝස් ටිකක් ඇඩ් කරන්නම් වීඩියෝ එකට. හරි. මං තුන්වෙනි කොටසෙන් අපේ සින්දුව අපි ඩිජිටයිස් කරමු. හරි. දැන් මං තුන්වෙනි කොටසෙන් මං ටේප් එක ප්ලේ කරනවා. ඉස්සරව මං කරන්නේ මම රෙකෝඩින් එක ඔන් කරනවා. දැන් ඔයාලට පේනවා කිසිම සිග්නල් එකක් නැතුව රෙකෝඩින් එක පටන් ගන්නවා. right? එතකොට මම ප්ලේ කරනවා. දැන් ඔයාලට පේනවා මට සිග්නල් එකක් එනවා. මෙයා ඕවර් යන්නේ නැහැ ගොඩක් වෙලාවට. මට රෙඩ් කලර් එකක් තමයි පේන්නේ නැහැ කොයි වෙලාවකවත්. හැබැයි බවුන්ඩරි එකට යන ලෙවල් එකක් මට පේනවා. හැබැයි මම මේ ලෙවල් එකේ ටික වෙලාවක් රෙකෝඩ් කරනවා. දැන් ඇත්තටම මේ left and right balance වෙලා මට sound track එක එනවා. ඕක තමයි ඇත්තටම අපි කියන්නේ මම නැවැත්තුවට පස්සේ සිග්නල් එක මෙතනින් නවතිනවා. මේක තමයි ඩිජිටයිසේෂන් කියලා කියන්නේ basically. මම දැන් ස්ටොප් කරලා මේ සම්පූර්ණ ට්‍රැක් එක මම ඔයාලට පෙන්නන්නම්. මේක තමයි මගේ සම්පූර්ණ ඔය කොටස. තත්පර 24ක් වගේ මම හිතනවා මේකේ ස්කේල් එක තත්පර වලින් තත්පර 24ක් වගේ ප්‍රමාණය මේ තමයි සම්පූර්ණ සින්දුව. එතකොට මම මේක ප්ලේ කරොත් මම ප්ලේ කරලත් පෙන්නන්නම්. මම කරන්නේ මගේ ඇම්ප්ලිෆයර් දැන් මේක USB එක කනෙක්ට් වෙලා තියෙන්නේ මගේ ඇනලොග් ටු ඩිජිටල් කන්වර්ටර් එකටනේ. දැන් මම කරන්නේ මගේ ඇම්ප්ලිෆයර් එක මම කනෙක්ට් කරනවා මෙතෙන්ට. මම USB එක හරහා මගේ ඇම්ප්ලිෆයර් එක කනෙක්ට් කරනවා මෙතෙන්ට. දැන් මෙයා මට එක්ස්පෝර්ට් කරන්න පුළුවන් ඕනම ෆයිල් ෆෝමැට් එකක් විදියට. එක්ස්පෝර්ට් ඔඩියෝ කියලා ගත්තාම මට මෙයාට දෙන්න පුළුවන් FLAC, MP3, Wave, Microsoft නොයෙකුත් જાතියේ ෆයිල් ෆෝමැට් තියෙනවා. ඒ එකක් මට දීලා මේ සින්දුව යවන්න පුළුවන්. එහෙම නැත්නම් ඇත්තටම මට මේක ප්ලේ කරලා බලන්නත් පුළුවන් මේ වෙලාවේ. මං හිතනවා ඔයාලට පැහැදිලි ඇති කියලා කොහොමද සවුන්ඩ් ට්‍රැක් එක රෙකෝඩ් උනේ කියලා. ඊට අමතරව මම පෙන්නන්නම් අර මං කලින් පෙන්නුවා වගේ කොහොමද මේ සාම්ප්ලින් ටික වැදිලා තියෙන්නේ කියලාත් මම පෙන්නන්නම්. මේ බලන්න සින්දුව යනකොට මෙන්න මේ විදියට තමයි ඔය සාම්ප්ලින් ටික යන්නේ. දැන් මේ වගේ තැනක් ගත්තට පස්සේ
මම ඔයාලට පෙන්නන්නම් කොහොමද ඒ සින්දුව ප්ලේ වෙන්නේ ආපහු කියලා. මං හිතනවා මේක පැහැදිලි කියලා. මොනවා හරි කරුණු ටිකක් සාකච්ඡා කරන්න තියෙනවා නම් අපි සාකච්ඡා කරමු. මේ තමයි මට ඔයාලට දෙන්න පුළුවන් මූලිකම හැඳින්වීම. මේක ඇත්තටම එක්ස්පර්ට්ලට නෙවෙයි. මේක පටන් ගන්න කට්ටියට. තව එක දෙයක් කියන්න ඕන. මම මේ සින්දුව තෝරගත්තේ කොපිරයිට් වයලේෂන් එකක් නැති සින්දුවක්. ඇත්තටම ඔයාලා ඩිජිටයිස් කරනකොට ඒ සින්දුවේ අයිතිකාරයා කවුද, එයාට කොච්චර ප්‍රොෆිට් එකක් ෂෙයා වෙනවද, ඔයාලා බිස්නස් එකට කරනවා නම් ඊට පස්සේ එයාගෙන් ඉන් රයිටින් මොනවා හරි ඔයාලා අරගෙන තියනවද ඩිජිටයිස් කරන්න කලින්, මියුසිෂියන්ට කොච්චරක් ගිහින් තියනවද, ඒවා මම දන්නේ නැහැ. ඒවා ඇත්තටම අපේ එතික්ස් සදාචාරාත්මක පැත්ත කියන එකත් බලන්න ඩිජිටයිස් කරන්න කලින් කොමර්ෂියලි කරනවා නම්. ඒක තමයි මට කියන්න තියෙන. බොහොම ස්තුතියි.